ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් ආරම්භ වී දැන් දින 6කට ආසන්න කාලයක් ගෙවී ගොස් අවසන්. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු කලාපයේදීද ඉරානයට අයත් නැවක් ඇමරිකානු ප්‍රහාරයකට ලක්ව මුහුදුබත් වුණා. ඒ අතරම අද දිනේදී වාර්තා වන්නේ කුවේට් රාජ්‍යයේ මුඛාරක් අල් කබීර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නැංගු රඹලා තිබූ තෙල් නැවක ප්‍රබල පිපිරීමක් සිදු වී ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය අද වාර්තා කළා. මෙම සිදුවීමත් සමග පර්සියානු ගල්ෆ් කලාපයේ නාවික කටයුතු පිළිබඳ දැඩි අවධානමක් මතුවී තිබෙනවා. නැවේ වම්පස ප්‍රබල පිපිරීමක් සිදු වී ඇති අතර ඉන් අනතුරුව කුඩා යාත්‍රාවක් එම ස්ථානයෙන් ඉවතට ධාවනය වන අයුරු නැවී කපිතාන්වරයා නිරීක්ෂණය කර ඇති අතර පිපිරීම හේතුවෙන් නැවේ ඉන්ධන ටැංකියට හානි සිදු වී ඇති අතර මුහුදට තෙල් කාන්දුවක් ආරම්භ වී තිබෙනවා. මෙය දැඩි පාරිසරික බලපෑමක් ඇති කළ බවට නිලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම පිපිරීම කුවේට් සීමාවෙන් බැහැරව මුඛාරක් අල් කබීර් වරායේ සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් සිදු වී ඇති බවයි.